ආයුබෝවන් සුබ දවසක් ඔයාලට. ඔන්න ඉතින් මම අදත් වෙනදා වගේම රසවත් රෙසිපි එකක් ඔයාලට අරන් ආවා. ඉතින් මේ රෙසිපි එක හදන්න මම අද යූස් කරන්නේ පොලොස්. ඔයාලා දන්නවද මම අද හදන්න යන්නේ මොනවද කියලා? මම අද හදන්න යන්නේ පොලොස් වලින් හදන්න පුළුවන් රසම රස සම්බෝලයක්. ඉතින් අපි බලමු අවශ්‍ය ද්‍රව්‍ය මොනවද කියලා. පොලොස් ඕනි වෙනවා. පොලොස් ගන්නකොට සෝදලා පොඩි කෑලි වලට කපලා අරගන්න. ඒ වගේම ගාගත් පොල්, හාල් මැස්සු ටිකක්, මිරිස් කුඩු, ගම්මිරිස් කුඩු, ලුණු, ඒ වගේම කෑලි මිරිස්, ගොරක සහ කහ කුඩු ස්වල්පයකුත් අපිට ඕනි. සම්බෝලේ හදාගන්න අපිට තව කරපිංචා, තක්කාලි, දෙහි, මිරිස් කරල් ටිකක් වගේම බීලූණු, සුදු ලූණු, අවසාන වශයෙන් පොල් තෙල් අවශ්‍ය වෙනවා. අපි පොලොස් ටික තම්බගෙන ඉන්න ඕනි. අද මම මේ පොලොස් ටික තම්බ ගන්න ප්‍රෙෂර් කුකර් එකේ. ඔයාලට කැමති විදිහට පොලොස් ටික තම්බ ගන්න. කපාගත්ත පොලොස් ටික ප්‍රෙෂර් කුකර් එකට දාලා පොලොස් ටික වැහෙන මට්ටමට වතුර දාගන්න. ඊට පස්සේ කහ කුඩු ස්වල්පයක් එකතු කරගන්න. ගොරක කෑල්ලකුත් දාලා ලුණු කුඩු ස්වල්පයකුත් දාගන්න. ඊට පස්සේ ටිකක් කලවම් කරලා පොලොස් ටික තම්බ ගන්න. ඉතින් මම ප්‍රෙෂර් කුකර් එකේ පියන මේ විදිහට වහලා පොලොස් ටික තම්බ ගන්න තමයි හදන්නේ. පොලොස් ටික තැම්බෙනකම් අපි ලුණු ටික කපා ගමු. මේ විදිහට ලුණු පොඩියට කපා ගන්න. ඊට පස්සේ මම තක්කාලි ටිකත් කපා ගන්නවා. මම මේ විදිහට තක්කාලි ගෙඩිය 4ට තමයි කපා ගන්නෙ. ඔයාලට කැමති ප්‍රමාණයකට කපා ගන්න. කරපිංචා ඉතින් මේ විදිහට කරපිංචා කොළ ටික ඉවත් කරගන්න. 4 වෙනි විසිල් එක තමයි දැන් මේ වදින්නේ. දැන් නම් හොඳටම පොලොස් ටික තැම්බිලා තියෙන්නේ. තැම්බිච්ච පොලොස් ටික මේ විදිහට භාජනයකට දාගන්න. ඊට පස්සේ භාජනයක් අරගෙන ඒකට තෙල් ටිකක් දාගන්න. ඊට පස්සේ අපි ගත්ත මිරිස් කරල් ටික මේ විදිහට තෙල් දෙකට දාලා ටිකක් බෙද ගන්න. ගොඩක් බෙද ගන්න අවශ්‍ය නැහැ. මෙන්න මේ වගේ කලර් එකක් වෙනකම් බෙදගෙන ලිපෙන් බහගන්න. ඊට පස්සේ මම සුදු ලුණු ටිකත් මේ විදිහට බෙද ගන්නවා. සුදු ලුණු ටිකත් මේ කලර් එකක් වෙද්දි ලිපෙන් බහගන්න. කරපිංච ටික වගේම හාල් මැස්ස ටිකත් ඉතින් මේ විදිහටම ඔයාලා බෙද ගන්න. ඉතින් ඒ වගේම තමයි ඔයාලා අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. දැන් ඉතින් අපි සම්බෝලේ කොටා ගමු. ඒකට අපි බෙදගන්න මිරිස්, සුදු ලුණු, කරපිංචා, හාල් මැස්ස ටික එකතු කරගෙන මේ විදිහට වංගෙඩිය කොටා ගන්න. ඔයාලා ගාව වංගෙඩියක් නැත්නම් බ්ලෙන්ඩර් එකේ වුණත් මේ ටික කොටා ගන්න පුළුවන්. ඔන්න ඉතින් මේ වෙද්දි ලුණු ටික එකතු කරගන්න. ලුණු ටිකත් එකතු කරලා හොඳින් කොටා ගන්න. තක්කාලි ටිකත් එකතු කරගන්න. ඉතින් ඊට පස්සේ පොල් වලින් ටිකක් එකතු කරගෙන හොඳින් කොටා ගන්න. බෝල් එකක් අරගෙන තම්බගත්ත පොලොස් ටික දාලා ඒක හොඳින් මේ විදිහට පොඩි කරගන්න. අතින් හරි ගෑරු උප්පුවකින් හරි ඉතින් මේ විදිහට පොලොස් ටික පොඩි කරගන්න පුළුවන්. පොඩි කරගත්ත පොලොස් එකට ඊට පස්සේ අපි හදාගත්ත සම්බෝලේ මේ විදිහට එකතු කරලා අපි ඉතුරු කරගත්ත පොල් ටිකත් එකතු කරගන්න. ඊට පස්සේ කෑලි මිරිස්, ගම්මිරිස්, මිරිස් කුඩු වගේම ලුණුත් ඔයාලගේ රස අනුව එකතු කරගන්න. මේ ඔක්කොම දාලා මේ විදිහට ඉතින් හොඳින් මිශ්‍ර කරගන්න. අවසාන වශයෙන් දෙහි බෑයක් අරගෙන මේ විදිහට මිරික ගන්න. දෙහිත් එකතු කරලා ආයෙත් හොඳින් මේ විදිහට මිශ්‍ර කරගන්න. ඉතින් ඔයාලා අපේ YouTube channel එක subscribe කරන්න වගේම bell icon එකත් click කරන්න. එතකොට අපි දාන වීඩියෝ ඔයාලා ළඟටම ගෙන්න ගන්න පුළුවන්.
මේ තියෙන ඉතින් මං පොලොස් වලින් හදාගත්ත රසම රස සම්බෝලය. ඔයාලටත් පුළුවන් ඉතින් මේ රෙසිපි එක try කරලා බලන්න. හැමදාම උයලා කනවට වැඩිය වෙනස්ම විදිහකට මේ සම්බෝලය ඔයාලා හදලා බලන්න. ඉතින් ඇත්තටම හරිම රහයි. ඉතින් ඒ වගේම තමයි like කරන්න, කමෙන්ට් කරන්න, නොදන්න අයට බලන්න වීඩියෝ එක ෂෙයා කරන්න අමතක කරන්න එපා. එහෙනම් අදට මම ගිහිල්ලා එන්නම්. ඔයාලට සුබ දවසක්.